පුතේ ආහාර ජීවන පද්ධතිය ගත්තොත් ආහාර ජීවන පද්ධතිය ආශ්‍රිත රෝග කිහිපයක් අපි කතා කරනවා. මම කලින් කිව්වා වගේ මම පියවරින් පියවර එන්න. මුලින්ම අපි බලමු ગેස්ට්‍රයිටිස්. දැන් අපි කියනවා උදරයේ ආම්ලිකතාවය. ඒතර මේක ඇඳලා තියෙනවා මම ඔයාලට පේනවා. මේ තියෙන්නේ අපේ ආමාශය. හරිද පුතේ? මේ ආමාශයේ තියෙනවා ආමාශය උෂය. මේ ආමාශය උෂය HCl අම්ලය තියෙනවා. පුතේ මේක අම්ලයක්. තනුක වුණත් අම්ලයක්. දැන් අපි කෑම ගන්න නියමිත වෙලාවක් තියෙනවා. අපි ඒ වෙලාවට කෑම නොගත්තොත් එහෙම මේ HCl අම්ලේ සූදානම් වෙලා ඉන්නේ පුතේ. මේ ආමාශය උෂය අපි ආහාර කරන වෙලාවට ශ්‍රාවය වෙලා ඉන්නේ. එයා අර ටයිම් එකට මැනේජ් කරන් ඉන්නේ. හරිද? දැන් අපි උදේ 4 කනවා නම් 7 වෙනකොට එයා HCl අම්ලේ ශ්‍රාවය කරන් ඉන්නේ. හරි? ඊළඟට උදේ ආයි දවස් 2කට නම් කන්නේ 2 වෙනකොට HCl අම්ලය සහ මේ අපි කියන්නේ ආමාශය උෂය ශ්‍රාවය කරන් ඉන්නේ. හැබැයි අපි මේ නියමිත වෙලාවට ආහාර නොගත්තොත් ඔන්න අපිට ඇති වෙනවා මේ මං කියන මෙන්න මේ රෝගී තත්ත්වය. ඒ තමයි අර HCl අම්ලයට ආමාශයුෂයේ බිත්තිය, ආමාශයේ බිත්තිය, මහා ඊළඟට අන්නශෝතයේ බිත්තිය මේ කොටස් හානි වෙන ගන්න. ඔන්න ඕක තමයි වෙන්නේ. මේක පුතේ හැදෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙන එකක් තමයි නියමිත වෙලාවට ආහාර නොගැනීම. Taman පුරුදු වෙලා තියෙන ආහාරයක් ගන්න නියමිත වෙලාවට ඒක ලබා ගන්න. දෙවැනි කාරණේ තමයි මේ විශේෂයෙන්ම බුලත් පිටක් කනකොට පුතේ චෝයින් ගම් එකක් කනකොට ආමාශය හිතන්න අපි කෑමක් කනවා කියලා. එයා මොකද කරන්නේ අර දත් වලින් හැපෙන කොටම එයාට ඒක මොළයට පණිවිඩය යනවා මේ ආහාරයක් ගන්න කියලා. ආමාශය උෂය මොකද කරන්නේ ටක් ගාලා ශ්‍රාවය කරන් ඉන්නේ. අපි දන්නවා බුලත් පිට චෝයින් ගම් වගේව කාලා ආයි ගිලින්නේ නැහැ. ඒක අයින් කරනවා. හැබැයි ආමාශයක දන්නේ නැහැ. විද්‍යාව 6-11 වෙනි සඳහා DMS Academy මගින් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මෙහෙයවීම බස්නාහිර පළාතේ රජයේ පාසල් ආචාර්ය දසුන් මදුරංගන